ආයුබෝවන් cook with Tharu YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම අරන් ආවේ හැඳිකැවුම් හදන ලේසිම රෙසිපි එක. මේ සඳහා අවශ්‍ය වෙනවා පාන් පිටි ග්‍රෑම් 200ක්, ඒ වගේම සීනි වලින් ග්‍රෑම් 400ක්, ඒ වගේම හාල් පිටි වලින් ග්‍රෑම් 400ක් අවශ්‍ය වෙනවා. ඉන්පසු මේ වගේ භාජනයක් ලිපේ තියාගෙන ඒක රත් වෙනකොට සීනි වලින් මේස හැඳි 4ක් මේ ආකාරයට දාගෙන අපි මේක කැරමල් වෙන්න ඉඩ අරිනවා. ඉතින් මේ දැන් ඔයාලට පේනවා ඇති මේ සීනි එක කැරමල් වෙගෙන එනවා. මේ අවස්ථාවේදී අපි මේක හැඳි පාවිච්චි නොකර මේ හට්ටිය එහා මෙහා කරකවීමෙන් සීනි ටික හොඳින් කැරමල් කරගන්න ඕන. මේ අවස්ථාවේදී අපි හැඳි පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේ අවස්ථාවේදී මම වතුර වලින් මිලිලීටර් 200ක් පමණ අරගෙන මේකට හිමීට එකතු කර ගන්නවා. මේක එනවලට වතුර එක්ක කරගත්තු අවස්ථාව. ඉතින් මේ වෙලාවේ මම ඊටු සීනි ටිකත් මේකට එකතු කර ගන්නවා. ඉතින් දැන් මෙන්න මේ වගේ හැන්දකින් අපි මේ සීනි ටික හොඳට හැඳිගා ගන්නවා. ඉතින් මේ ඔයාලට පේන විදිහට මේක හොඳට හැඳිගා ගන්නවා. මේකේ පළවෙනියටම බුබුලු දාගෙන එන අවස්ථාවේදී අපි ලිප ඕෆ් කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන අපි හදාගත්තු සීනි පැණි එක මෙතෙන්දී මට අවශ්‍ය කරනවා මහදුරු වලින් තේ හැඳි භාගයක්, ලුණු තේ හැඳි කාලක්, ඒ වගේම එනසල් වලින් තේ හැඳි කාලක්. මේවා රස ප්‍රමාණය අනුව ඔයගොල්ලන්ට යොදා ගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම මේ හාල් පිටි ටික භාජනයට දා ගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍යයි මේකට පාන් පිටි. පාන් පිටි ටිකත් මම මේ භාජනයටම දා ගන්නවා. මේත් එක්කම මම එනසල්, මහදුරු සහ ලුණු මේකට එකතු කර ගන්නවා. එකතු කරගෙන මේක හොඳට කවලම් කර ගන්නවා. ඉතින් ඊට පස්සේ මම අපි හදාගත්තු සීනි පැණි එකෙන් ටිකක් මේකට මිශ්‍ර කරනවා. මේකට මුලින්ම ටික ටික තමයි මිශ්‍ර කරන්න ඕන. එකපාර දාන්න නැහැ. මොකද එහෙම වුණොත් අපිට මිශ්‍රණය වරදින්න පුළුවන්. මේ වගේ සීනි පැණි එකෙන් ටික ටික මේකට මිශ්‍ර කරන ගමන් මේක හොඳට කවලම් කරන්න ඕනි. ඉතින් මෙන්න මේ විදිහට සීනි පැණි එකතු කරගෙන හොඳට කවලම් කරාට පස්සේ මෙන්න මේ වගේ මිශ්‍රණයක් අපිට දක ගන්න පුළුවන්. මේක හොඳට මිශ්‍ර කරන්න ඕනි. ඊට පස්සේ මම වතුර ලීටර් 200ක් පමණ අරගෙන අර කලින් අපි හදාගත්තු සීනි පැණි භාජනයටම දාලා ඒක අර පිටි මිශ්‍රණයට එක් කරනවා. ඒකත් වතුර ටිකින් ටික තමයි අපි මිශ්‍ර කරන්න ඕන. එකපාර මිශ්‍ර කරන්නේ නැහැ. මොකද අපිට මිශ්‍රණය වර්ධින්න පුළුවන්. මේ වගේ වතුර ටිකින් ටික මිශ්‍ර කරලා මේ වගේ මිශ්‍රණය හදා ගන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ පදමට ආවට පස්සේ අපි මේක හැන්දෙන් අරගෙන වක් කරලා බලනවා. මෙන්න මේ පදමට එනවනම් මේක තමයි නියම පදම. ඊට පස්සේ අපි මේක වහලා පැය 2ක් පමණ පිපෙන්න අරිනවා. ඉතින් මේ තියෙන්නේ හරියටම පැය 2කට පස්සේ මම මේක බද ගන්න හදන්නේ. මේ වෙලාවේදී මම තෙල් චාක්ෂිය ලිපේ තියලා හැන්දකින් පිටි ටික මේකට වක් කරනවා. මෙන්න මේ වගේ වක් කරගත්තට පස්සේ අපි හැන්දෙන් මේ කැවුම වටේට මේ විදියට අපි ගහන්න ඕන. මොකද ඒක අපිට හැඳි කැවුමේ හැඩය හදා ගන්න නම් අපි මේ විදියට හැන්දෙන් මේ විදියට තෙල් දාන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ ලස්සනට මේක පිපෙනවා. ඉතින් දැන් මේ කැවුම එකේ පාට වෙනස් වෙගෙන එනකොට අපි හැන්ද පාවිච්චි කරලා මේක අනිත් පැත්ත හරව ගන්න ඕන. මෙන්න මේ වගේ ලස්සන පාටක් මේකට ඇවිල්ලා තියෙනවා. මේක දැන් අපි තව ටික වෙලාවක් තියා ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ පාටට එනකොට අපි මේක ලිපෙන් බා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු හැඳි කැවුම් ටික. ඔයගොල්ලන්ටත් මේක try කරලා බලන්න පුළුවන්. ඉතින් මේ වගේ රස රෙසිපීස් බලන්න අපි විදිහටම subscribe කරලා තියාගන්න.